ඒක වාහනයක් අදලා තියෙනවා ස්ටීරින් වීල් එකක් නැහැ. එයාලට ස්ටීරින් වීල් එකක් දාන්න ඕන උනත් දාන්නේ නැහැ. දාලා නැහැ. ඊළඟ තරංකරුව බලන්න. කොහමද මේ වගේ ටයිප් එකේ අම්බා ඉලොන් මාස්ක් එහෙම එකක් හැදුවනේ. ඉන්දියාවත් අපි මොකක් හරි සැටලයිට් එකක් හරි උඩ දාගන්න ඕනේ. මේක හරියන්නේ නැහැ. PS වලට හොඳම ගුරුවරයා 2027 නව පන්ති අරඹයි. ඔබයි මුළු ලංකාවටම වැඩි විස්තර සඳහා අල්පන්න 071 303 6 චරක ධනංජය. PS වලට හොඳම ගුරුවරයා. ඒක වාහනයක් අදලා තියෙනවා ස්ටීරින් වීල් එකක් නැහැ. මොකක්ද ඒකේ තේරුම? එයාලට ස්ටීරින් වීල් එකක් දාන්න ඕන උනත් දාන්නේ නැහැ. දාලා නැහැ. එතකොට එයාලා හිතන්නේ හැමතිස්සෙම මෙතනින් දැන් ඕක අනිවාර්යෙන් මොනවා හරි ෆෝල්ට් එනවා. එවනේ නවත් ඔන්න ඕන තැන ඒව මේව කමාන්ඩ්ස් දෙන්න බෑ එන ප්‍රශ්න තොගයක් එනවා. එතකොට මොකද්ද කරන්නේ? හිතනවාකෝ. ඒ ප්‍රශ්නෙට එයා විසඳුම හොයනවා. දැන් ස්ටීරින් වීල් එකක් දැම්මනම් එයා අර ප්‍රශ්න ටිකට විසඳුම හොයන්නේ. බ්‍රේක් එක තියෙනවා බ්‍රේක් ගහන්න පුළුවන් එහෙම තියෙනවා. මේක එහෙම නෑ. එතකොට එයා බලන්නේ එතන ඉඳලා ඉස්සරහට ප්‍රශ්න විසඳන්න මිසක් සාම්ප්‍රදායික තැන ඉන්න නෙමෙයි. එතකොට ඊළඟ තරඟකරුව බලන්නේ. කොහොමයි රටක් ලෝකයක් ඉස්සරහට යන්නේ. ඊළඟ තරංකරුව බලන්නේ කොහමද මේ වගේ ටයිප් එකේ අම්බා ඉලොන් මාස්ක් එහෙම එකක් හැදුවනේ. අපිත් එතෙන්ට යන්න ඕනේ නැත්නම් යාට කම්පිටිෂන් එක දෙන්න විදියක් නැහැ. අන්න එහෙම තමයි ඉස්සරහට ලෝකේ යන්නේ. දැන් එයාලා අභ්‍යවකාශකරණයට යොමු වෙච්ච හින්දානේ ඉන්දියාවත් මොකක් හරි කරලා උනොත් බලනවානේ මොකක් කර මේ අපිත් මොකක් හරි සැටලයිට් එකක් හරි උඩ දාගන්න ඕනේ මේක හරියන්නේ නැත්තම් මොකද්ද එයාලගෙන් තමයි මේ සර්විස් එක ගන්න වෙන්නේ. අපෙත් එකක් තියෙනකොට අපිට පුළුවන් අපේ එකෙන් සර්විස් එක ගන්න. අපිටත් පුළුවන් මේක බලය පතුරව ගන්න. පැහැදිලිද? ඒ හින්දා ළමයි ඔයා අර තමන්ගේ සීමාවන් පුළුල් කරගන්න කියන්නේ ඕක තමයි. දැන් ඔයා පොලිසිය එකක් දාගත්තොත් පැය 3ක් ෆෝන් එක පැත්තකින් තියලා එහෙම දාගත්තොත් ඔයා ඊළඟ ස්ටෙප් එක බලනවා මොකද්ද? තව පැයක් එහෙම ඉන්න. තව පැය 2ක් එහෙම ඉන්න. එතකොට ඔයා දන්නේම නැතුව ඔයා දියුණු වෙනවා. තමන් සීමාවන් හදා ගන්න ඕනේ. ඊට පස්සේ හදාගත්තු සීමාව පුළුල් කරගන්න ඕනේ. මම කිව්වේ පැය 3යි. ඊට පස්සේ ඔයා දැනගන්න ඕනේ ඒක පැය 4කට ගේන්න. ඊළඟ එක පැය 4කට ගේන්න. ඊළඟ එක පැය 4කට ගේන්න. ගණන් හදනවා. 4 වරක් 3 12යි. 12 වරක් 3 36යි. 36යි අතනත් පැය 4 ගානේ 4 වරක් 5 20යි. 20යි 36යි 56ක් වෙනවා. ඒක ඉතින් තමන් දැනගන්න ඕන. පළවෙනි අදියර අතන